මොකද මේ හැමෝම කතා කරන වීසා වර්ග දෙක. හැමෝටම සුබ දවසක්. අද සිහිනයටමක වැඩසටහනින් ඔබට ගෙනාවේ හැමෝම කතා වෙන වීසා වර්ග දෙකක් ගැනයි. මොකක්ද මේ වීසා වර්ග දෙක? 1. විසිට් වීසා. 2. ජොබ් වීසා. එහෙමත් නැත්නම් එම්ප්ලොයිමන්ට් වීසා. අපි මුලින්ම කතා කරමු විසිට් වීසා එක ගැන. විසිට් වීසා එකක් කියන්නේ ඉතාම කෙටි කාලයකට පමණක් වළංගු වන වීසා එකක්. ඉතින් මොනකටද මේ විසිට් වීසා එක පාවිච්චි කරන්නේ? විනෝද චාරිකාවක් යන්න, තමන්ගේ හිත මිත්‍රයින් ආදරණියන් හමුවන්න, උත්සවයකට සහභාගී වෙන්න වගේ කෙටි කාලින දේවල් වලට තමයි මේ වීසා එක පාවිච්චි කරන්නේ. අපි දැන් බලමු මොකක්ද මේ එම්ප්ලොයිමන්ට් වීසා නැත්නම් ජොබ් වීසා එකක් කියන්නේ කියලා. ඔයාලා විදේශගත වෙන රැකියාව ඇතුළත් අවුරුද්දකට ඊට වඩා වැඩි කාලයක් වළංගු වෙන වීසා එකකට තමයි ජොබ් වීසා එකක් කියන්නේ. ඉතින් ඔයා විදේශ රැකියාවකට යනවා නම් ඔයාට මේ ජොබ් වීසා එක ඉතාමත් වාසිදායක වෙනවා. ජොබ් වීසා එකකින් විදේශගත වෙන ඔයාට රැකියාවෙන් මුදල් ඉපයීමට අවසරය සහ ආරක්ෂාව අතින්ද ඉතාම වාසිදායී වෙනවා. මොකද ඔබ විදේශගත වෙන්නේ විදේශ සේවා නීති කාර්යාංශයේ අනුමැතිය ඇතිව අදාළ රැකියාවටම විදේශගත වෙන නිසා. ඉතින් ගොඩක් අය ආයතනවලට සහ තරවකරුවන්ට රැවටිලා මේ විසිට් වීසා වලින් විදේශගත වෙලා අසරණ වෙන අවස්ථා අපි ඕන තරම් අහලා දැකලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඔයාලා ලබාගත් කෙටි දැනුමත් එක්ක විදේශගත වෙනකොට හොඳට හිතලා බලලා ජොබ් වීසා එකකින්ම විදේශගත වෙයි කියලා. දැන් ඔයාලා හිතන්නේ කොහෙන්ද මේ ජොබ් වීසා එකට විදේශගත වෙන්නේ කියලානේ? හිතන්න දෙයක් නැහැ. ඉමාය අපි ජොබ් වීසා වලින් පමණයි ඔයාලව විදේශගත වීම සිදු කරන්නේ. ඔයාලට බය නැතුව එන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට අපි සමගන්නවා. මේ වගේ වැදගත් කරුණක් සමගින් තවත් දවසක එකතු වෙමු. මග නොහැර අපිත් එක්කම රැඳිලා ඉන්න.